හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර මායිමට යාබදව පිහිටි ඉපැරණි ජනාවාස ප්‍රදේශයක් වූ බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පරම්පරාගත ලේ උරුමයක් මත සංවිධානය වූ ජන කොට්ඨාශයක සලකුණු සටහන් කොට ඇත. මේ විශාලත්වයේ වර්ග සතවුම් 40කි. 1989 වර්ෂය සඳහා ඇස්තමෙන්තුගත ජනගහනය 63613 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයේ තෙත් කලාපීය ලක්ෂණ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියලි කලාපීය ලක්ෂණවල සංකලනයක් මේ දේශගුණයේ දක්නට ඇත. බර්ණ ගණිතාචාර්යතුමන්ගේ උපන්ගම වී ඇත්තේ මේ සිටිනාමළුව ග්‍රාමයයි. එවකට පන්සලේ නායක හාමුදුරුවන් ලෙස වැඩ විසුවේ සිටිනාමළුවේ ධම්මජෝති හිමිපාණන්ය. එතුමා නක්ෂත්‍රය කෙළපැමිණි උගතෙක් විය. නායි හිමිපාණන් යටතේ හැදී වැඩුණු සාදානම් කොළු ගැටෙක් එදා පන්සලේ විය. මහනුවර මල්වතු විහාරයට යන ගමන්වලදී කැටුව ගියේ සාදාය. මල්වතු විහාරයෙන් ලද සඳුන් ලීයෙන් නිම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අදද සිටිනාමළුව විහාරයේ තැන්පත් කර ඇත. නාහිමි සමගින් කන්ද උඩරට රජු බැහැ දැක ශිල්ප දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සදබරණ නම් නම්බු නාමය බර්ණ ගණිතාචාර්යතුමාණන්ට හිමි විය. අද එම විහාරය ඉතාම අවලන් තත්වයක පවතී. ජාතික වස්තුවක්සේ සලකා මතු පරපුරට රැක ගැනීම කළ යුතු වන්නේය. නියං සමයේ වැසි බලාපොරොත්තුවෙන් කරන දේව කන්නලව්වකි පොරපොල් ගැසීම. දින ගණනාවක් මෙලෙස ක්‍රීඩා පවත්වා අවසානයේ යෙදෙන දේවල් මඩුවකින් උත්සවයෙන් නිමාව. ඒ අනුව වැසි ලැබෙන බව ඔවුන්ගේ පිළිගැනීමයි. දිස්ත්‍රික්කයේ කොතනකවත් දක්නට නොමැති ජල මූල්‍යයන් ජල බුබුල් මෙම ප්‍රදේශයේ සාර්ථක ජල සැපයීම් මාර්ගයන් වී තිබේ. අම්බල ජල බුබුලෙන් අක්කර 85ක් යල මහාදිකීම කුඹුරු ඇස්වැද්දීම සඳහා ජලය සැපේ. ඊට අමතරව මෙය බෙලියත්ත නගරයටත් ඒ අවට ප්‍රදේශවලටත් බීමට ජලය සපයන තිර ජල මූල්‍යයක් වී තිබේ. ගැටමාන්න, ගලගම, උණන සහ බණ්ඩාරවත් යන බුබුල් වලින්ද වීගොවිතැන සඳහා අවශ්‍ය ජලය සැපේ. වසර පුරා නොනවත්වා ගලන මෙවැනි ජල මූල්‍යයන්හි ජලය අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමට කටයුතු සැලැස්වීම වහා කළ යුතු කාර්යයකි. පොදු කාර්යයන්හිදී එකමුතු වීම ග්‍රාමීය භවයේ ඉතා වැදගත් ලක්ෂණයකි. මේ පොළ භාණ්ඩ අලවියට පමණක් සීමා වූ ස්ථානයක් නොවන්නේය. එකිනෙකා මුණ ගැසී සුවදත්වය වර්ධනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද මෙය හැඳින්විය හැකිය. මෝසම් බැසි වලින් ජලය ලැබේ. කුඹුරු අස්වැද්දීම සඳහාත් වෙනත් භෝග බගා කිරීම සඳහාත් ජලය අත්‍යවශ්‍ය වේ. එසේනම් ජලය රඳවා ගත යුතුය. ඒ සඳහා පැරැන්නන් කලේ වැව් බැඳ තැබීමයි. එම වැව් ආරක්ෂා කර ගැනීම අපගේ පරම යුතුකම වන්නේ. සිටිනාමළුවේ බිහිරි පාසලට දිවෙන්නේ නොයෙක් ප්‍රදේශවල සිසුන් අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ඇත. තම කාර්යයන් sannivedana ක්‍රම මගින් අඩුපාඩුවක් නොමැතිව කරගෙන යාමට අවශ්‍ය දැනුම එහිදී ලැබේ. වයස් සම්පූර්ණ වූවන්ට අවශ්‍ය නම් රැකියා පහසුකම්ද සලසා දී තිබේ. පොල්තෙල් නිෂ්පාදනය කරන යන්ත්‍රාගාරය පවත්වාගෙන යනු ලබන්නේ මෙම පාසලෙන් වීම සඳහන් කළ යුතු වැදගත් කරුණකි.
ප්‍රදේශීය සහ ඒ අවට අවශ්‍යතා සඳහා වන සැපයීම මෙමගින් සම්පූර්ණ කෙරේ. පුරුදු සඳහා සුදුසු දේශගුණික තත්වයක් සහ පසක් මෙහි ඇත. එම නිසා සාර්ථකව වගා කළ හැකි වගාවකි. පුරුදු පොතු සැකසීමෙන්ද පුරුදු කොළ වලින් තෙල් සැකසීමෙන් යන දෙආකාරයෙන්ම ආදායම් ලබාගත හැක. ප්‍රදේශයේ අක්කර 170ක් පමණ මේ සඳහා යොදවා ඇත. මාතර සහ කිලින්ද යන නගරවලට අලෙවිය සඳහා යවනු ලැබේ. මෙම විසිතුරු මැටි බඳුන් නිෂ්පාදනය කරන කර්මාන්තාගාරය 1970 වර්ෂයේ ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කරන ලද්දකි. මාතර පැවති ජනාධිපති ජංගම සේවයෙන් පසු මේ දියුණුවට අඩිතාලම වැටුණු බව සඳහන් කරයි. නොයෙකුත් වර්ගයේ ඛනිජ සම්පත් ප්‍රදේශයේ ඇති බවට සාක්ෂි ලැබී ඇති බැවින් සමීක්ෂණයක අවශ්‍යතාවය පවතී. පාරම්පරික දැනුම අනුව ක්‍රියාත්මක වන පිත්තල කාර්මික පවුල් 80ක් පමණ මගුල් මඩුව සහ පුවක් දණ්ඩාව යන ප්‍රදේශවල සිටිති. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් පාලනය වන පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටුවා තිබේ. ඒ සඳහා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර සහ මූල්‍යමය ආධාර හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්ම යටතේ සපයා දී ඇත. 1984 වර්ෂයේ ආරම්භ කරන ලද බෙලියත්ත කාර්මික විද්‍යාලය 1989 වර්ෂයේ වන විට ශිෂ්‍යයන් 1538 දෙනෙකු සඳහා වෘත්තීය පුහුණුව ලබා දී ඇත. දැනට මෙහි දිවා පාඨමාලා 9ක් සහ සන්ධ්‍යා කාල පාඨමාලා 5ක් පැවැත්වේ. මේ සඳහා සහභාගී වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 674 දෙනෙකි. කාර්මික පුහුණුව සඳහා කාර්මික ශාලා 5ක් මෙහි ඇත. ශිෂ්‍යයන් බදවා ගැනීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රමුඛතාවය හිමි වේ. දේශීය සම්පත් වන තරුණ තරුණියනුත් ප්‍රදේශයෙන් ලබාගත් අමුද්‍රව්‍යත් එක්වී නවෝදාවක පෙර නිමිති දැන් පහළ වේ. තමන්ලත් දැනුම තම ජනතාවගේ යහපත සඳහා යොදන මේ පිරිස මුළු රටටම භාග්‍යයකි. වෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සටහන් හා තොරතුරු ඇතුළත් පොත්පිංචක් ඔබ උපදිසාපති කාර්යාලයේ ඇත. ඔබට අවශ්‍ය තොරතුරු මෙම